ඔන්න ඉතින් අදත් එස්සෙල් සඳරු ටෙක් YouTube channel ගෙන තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මම අද ගෙනත් තියෙන්නේ ඔයාලට කොහොමද ෆෝන් එකෙන් thumbnail එකක් හදාගන්නේ. ඉතින් මම මේ දිගේ දැක්කා ගොඩක් අය YouTube කරනවා. ඉතින් ඒ කරන අයට කොහොමද YouTube thumbnail එකක් ෆෝන් එකෙන් හදාගන්නේ, විශේෂයෙන්ම ලොකු පොඩි බේදකින් තොර ලේසියෙන් ෆෝන් එකෙන් හදාගන්න පුළුවන් සුපරි විදිහත්තම මඟ කතා කරන්න යන්නේ. ඉතින් මහිතනම මේ වීඩියෝ වලට සෑහන් වැදගත්තේ කියලා. ඉතින් වල කවදහරි YouTube channel එකක් කරනවා නම් දැන් කරගෙන යනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් මම රෙකමන්ඩ් කරනවා මේ ඇප් එක ඔයාලට thumbnail එකක් හදාගන්න. ඉතින් මේ ඇප් එක පාවිච්චි කරලා මම හදපු thumbnails ටිකක් මම මේ වීඩියෝ එක ප්ලේ වෙද්දී දාන්නම් උඩින්. ඉතින් මේ වගේ ලස්සන thumbnails මේකෙන් හදාගන්න පුළුවන්. හරිද? ඉතින් මංවල් කියා දෙන්නම් ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේ වැඩේ කරගන්න කියලා. ඉතින් මං ඔයාලට කිසිම දැනුවක් නැති කෙනෙක්ට උනත් තේරෙන විදිහට කියලා දෙන්න. ඉතින් ඇප් එක පොඩි ඇප් එකක්. ඉතින් ඔයාලා දන්නවත් ඇති InShot ඇප් එක. ඉතින් ඔයාලට පුළුවන් Play Store එකෙන් දාගන්න. ඉතින් මේක සුපරි ඇප් එකක්. ඉතින් වීඩියෝ එඩිට් කරන්න ඉතින් හොඳයි. ඉතින් මම මේ සම්බන්ධ වීඩියෝ එඩිට් කරන හැටි වීඩියෝ දෙකක් ගෙනත් තියෙනවා. ඉතින් ඒ දෙකට හොඳ ප්‍රතිචාර ලැබෙලා තියෙනවා. වාට පුළුවන් අපි චැනල් එකට ගිහින් ඒ දෙක බලන්න. හරිද? ඉතින් අද මම කියලා දෙන්න යන්නේ කොහොමද මේකෙන් thumbnail එකක් හදාගන්න කියලා. ඉතින් ඇප් එකේ ඉන්නේ MB 50 ගණන්ද ඔයද. ඉතින් ඒ කියන්නේ පොඩි ෆෝන් එකකට උනත් මේක සපෝට් කරනවා. ඉතින් හිර වෙන්නේ නැතුව ලැග් වෙන්නේ නැතුව ඔයාලට ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මේක කරගන්න කියලා. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕන InShot app එක Play Store එකෙන් දාගන්න. ඊට පස්සේ ඔයාලා මේ විදිහට ඕපන් කරගන්න ඕන. ඉතින් ඕපන් කරගත්තන් පස්සේ ඔයාලට මෙහෙම එකක් එයි. ඉතින් මෙතනදී මේ කතිරේ දෙන්න. හරිද? මේ උඩ තියෙන කතිරේ අන්න ඒ විදිහට දෙන්න. ඉතින් මම අද ඔයාලට හදන්න කියලා දෙන්න යන්නේ thumbnail එක. ඒ හින්දා ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා ෆොටෝ කියලා එකක්. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මෙතන මම කලින් හදපුවා ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙතන new කියන එක යන්න. හරිද? ඉතින් මෙතනදී ඔයාලට කියන්න ඕන. ඉතින් ඔයාලා දැකලා ඇති thumbnail වල බැක්ග්‍රවුන්් එක කියන්නේ මොක්කරි ටෙස්ට් එකක් හරි දාලා සමහර කට්ටියන මොක්කරි රූපයක් වගේ දාන්න. නැත්තං එයාලගේ මූුණ මොක්කරි දානවා. නැත්තං මොක්කරි පාටක් හරි පසුබිමත් දාන. ඉතින් ඔයාල පුළුවන් ඔයාල මොක්කරි පාටක් දානවන මෙන්න මෙතන බ්ලෑන්ක් එක දෙන්න. හරිද? මෙන්න මේ බ්ලෑන්ක් කියන තැන එක පාට ටච් කරන්න. ඉතින් ඊට පස්ස අඩ පුළුවන් ඔයාලට කැමති පාටක් සිලෙට් කරගන්න. ඒක සිලෙට් කරගන්න හැටි කියලා දෙන්න. හරිද? ඔයාලට පුළුවන් මේ බෑග්ග්‍රවුන්ඩ් කියන තැනින් මෙන්න මෙතන බෑග්ග්‍රවුන්ඩ් කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති කියලා හිතනවා. ඉතින් එතනදී ඔයාලට පුළුවන් කැමති පාටක් මෙතනට සිලෙක්ට් කරන්න. ඉතින් ඔයාලා එහෙමත් නැත්නම් හරිද? ඔයාලා මේකට ඔයාලගේ මොකක් හරි ෆොටෝ එකක් යූස් කරනවා. කියන්නේ ඔයාලා මොකක් හරි උදාහරණයක් විදිහට මේ වගේ ඉමේජ් එකක් ගන්නකො. මෙන්න මේ වගේ ඉමේජ් එකක්. උදාහරණයක් විදිහට ඔයාලා මේ වගේ ඉමේජ් එකක්. හරිද? ඔයාලා vlog එකක් කරනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙන්න මේ වගේ ඉමේජ් එකක්. හරිද? ඉමේජ් එකට ඔයාලට පුළුවන් මේ ඉමේජ් එක පාවිච්චි කරන්න. හරිද? ඉතින් ඒ විදිහට තමයි ඔයාලට මේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක දාගන්නේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක ගේනවා මොකකින් ආවත්. ඉතින් ඔයාලට පුළුවන් පාටක් යූස් කරන්නත් නැත්නම් මෙන්න මේ වගේ ඉමේජ් එකක් යූස් කරන්න. හරිද? ඉතින් ඊට පස්සේ ඔයාලට පේන ඇති පල්ලෙන් වෙල්ලා තියෙනවා canvas filter edges ඒ වගේ ගොඩක් ඒවා වෙල්ලා තියෙනවා. ඉතින් අපි මුලින්ම කරන්න ඕන මෙන්න මෙතන තියෙනවා canvas කියලා එකක්. මෙන්න මෙතන තියෙනවා canvas කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ දැන් ඔයාලා YouTube thumbnail එකක් හදන හින්දා ඔයාලා දන්න ඇති YouTube thumbnail size එක video size long video size එක 16:9. අන්න ඒ size එක තමයි ඔයාලා මෙතනින් select කරගන්න ඕන. ඉතින් මම මෙතන 16:9 කියලා දෙනවා. ඊට පස්සේ මේ විදිහට select වෙනවා. හරිද? ඉතින් ඒ විදිහට තමයි YouTube size එක අපි හදාගන්නේ. ඉතින් canvas එකෙන් තමයි ඒක කරගන්නේ. හරිද? ඉතින් මම හිතනවා ඔයාලට තේරුණා ඇති කියලා. ඉතින් ඊට පස්සේ අපිට වැදගත්ම වෙන tools ටිකක් මම ඔයාලට කියාගෙන යන්නම්. ඉතින් ෆිල්ටර් මම හිතනවා ඔයාලට ෆිල්ටර් එච්චර ඕනේ නැති වෙයි කියලා. මොකද අපි ෆොටෝ එකක් නෙමෙයි එඩිට් කරන්නේ thumbnail එකක් හදන්නේ. හරිද?
ඉට පස්ස ඇඩ්ජස්ට් කියලගත් තියෙන ඉතින් ඒකත් එච්චර වැදගත්න්න ෆෙක් තින ඒවත් වැදගත්තින්න අපි වීඩියෝ එකක් නෙම හදන්නේ ඉටවස් මෙතන බ්ලක්්ග්‍රවන්් කියන එක ගැනම කලිමුත් කිව ඉතින් ආයත් කියන්න මේ බ්ලක්්ග්‍රවන්් කියන්නේ යාලුවනේ ආඩ පුළුවන් මෙතනදී ඇද අපි පාච්ච කල තින බැක්්ග්‍රවන්් තම මේක හරි මේ වට පැනති මනුස්සේ කැමරාවත් අල්ලන්න ඉන්න එක තම බැක්්ග්‍රවන්් මේජ් හරි ඉතිං වාට පුළුවන් නැත්තම් පාටක් මකරි යස් කරන්න ඉතිං ම කලිනුත් අල්ට කිවා මෙතන ලස්සන පාටවල් තියෙන දිකට පුළුවන් කැමති පාටක් දෙන්න ඉටපස්සවාට පුළුවන් කැමතිනම් පාලගේ බැක්ඩවන්් මේච්ක බ්ල කරගන්න පොඩ්ඩ මෙන්න මේ විදියට මේක අයින් කරලා හරි මන්න එහෙම කරගන්න යන්නේ දැම්මම් මේක මෙතන යස් කර නිසා මම මේක මෙහෙම දෙනවා ඒතින් ඒ විදිය තම බැක්ග්‍රවන්් එක තියෙන්නේ හරි ඉතින් වාට පුලන් ඩවන්ලෝඩුක් කරන්න කැමතින හරිද ඉතිං ඒ විදිර තමා ඒක කරගන්න හරිද ඊට පස්සේ වාට පුළුවන් ස්ටිකර්ස් ඉතිං වාල දන්න ඇති ස්ටිකර්ස් තිනාතින් මෙහෙම ඉතිං වල් පුලන් ස්ටිකර් එහෙම යස් කරන්න හරි ඉතිං තා මෙතන ඩවල්ලෝඩ් කරගන්න පුළන් පැත්කයක් 84 තියෙන ඉතිං සමහරිව තියෙන ස්ටිකස් එන වැදගත් අපිට ඉතිං මේ විදියට ස්ටිකස් ගොඩක් තියෙන හරිද ඉතිං ඕඩ මංහිතනා තේරෙන ඇති කියලා ඉතින් ස්ටිකස් කියැන දැම් මෙතන මෙහෙම වාඩ ඕනම් මේ විදියට වලගේ ඒක කැමැත් අනුව එක දාගන්න පුළුවන් දැ එතන මම මේ ඇස් දේට දෙත් කරලා මේ වගේ දාගන්න පුළුවන්වාට කැමතිනම් හරිද ඔය වගේ දාගන්න පුළුවන් අවුල් හිටිය කැමති අයට එහෙම සිලෙට් කරලා මක්කරි ස්ටික එකත් දාන්න පුළුවන් වාලට හරිද ඊට පස් ටෙස්ට් තියෙනවා ඉති ටෙස්ට් කියන්නේ අපි මේ විදියට ටෙස්ට් එක ආඩ පුළුවන් මේ තම්නෙල්ලකුඩ වාලගේ දැමම් මෙතන බ්ලොග් කියල දාන්න නැත්තම් ම සිංහලෙන් දාන්න කැලේ මැදට ගියා කියලා හරිද මෙන්න මේ විදියට ලස්සන්ට දාන්න පුළුවන් ඉතින් ඊට අමතරව වාට දැක්ක ඇති මේ අකුරු වාලගේ මෙහෙම වදින්න හරිද මෙහෙම වදින්න වාලගේ ටයිප් කරන අකුරු ඉතින් ඒකටත් පොඩි විදිහත් තියෙනවා ඉතින් වාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන පැන්සලක් වගේ මාක්‍යයක් අන්න එක පාර ටච් කරන්න ඉට පස්සේ එඩිට් කියලනවා කොල පාට බටන එක අන්න එක පාර ටච් කරන්න ඊට පස්සේ වාට පුළුවන් මෙන්න මෙතන තියෙන ඔයාට කැමති පාඩක් සිලෙට් කරගත්තයි හරිද මෙන්න මෙතැනති වල්ට ටෙස්ට් ඒ කියන්න අකුරුවට මොක්කරි පාටක් ගැලපෙන පාට මෙතෙන් රතු දෙනවා මෙහෙම මෙහ වාට කැමති පාඩක් සිලෙට් කරයි ති මෙතන කහපාට වගේ ලස්සනයි හරිද වෙන මේ කහපාට ලස්සනයි තව කොඩක් පාට තියෙනවා වාට කැමති පාරත් දුන්න පුළුවන් අම ඉදිර කහපාට දෙනවාට පේනවා නිසා හරි ඉරවස බෝඩ කියලගත් දෙෙනවා ඉතිං බෝඩ කියන්නේ අපි දැන් රතු පාටින් දාල බලමු අලු පාටින් දාද මෙම ඉතින් මේක අඩු වැඩි කරගන්නල රතු දාන්ඩ පුළුවන් මේ ධාර්වාන් පුළුවන් මෙහෙම දාන්න පුළුවන් කලු වගේ දැන්මොත් ඔය පේන ඇති හොඳට හයිලයිට් වෙලා පේනවා හරිද ආට මේ මෙතන මේ වාට පේන ඇති වැඩි අඩු කරගන්න පුළන්ගේ දාන බෝඩ එක හරිද ඊට පස් ෂැඩෝ එකක් දාන්න පුළුවන් ඉදික සැඩුව කියන්න එක හෙවන ඇල්ලක් වගේ දෙවාට පුළන් මෙන්න මෙතන තියෙනවා අඩු වැඩි කරන්තන ඉතින් ම මේක සියට මෙන්න මේ අගේ ගානත් දාලා කළුදාගන්න හරි මේ විදිර කළුදාගත්න පස්සේ ඉට පස් වාට පුළුවන් මෙන්න මෙතැන තියෙන මේක ඔපෑ සිටි හරිද අඩපුල මේක අඩු වැඩි කරගන්න වල පේන ඇති මෙතන මෙතන පේන ඇති එලි අඩු වැඩි වෙනවා හොඳට බලන්න අන්න විදිර අරගුලන් සැඩුව එකත් ලේසියෙන් දාගන්න ඉරවස ගලෝ කියලගත්තින ඉතින් ගලෝ කියන එක සෑන් වෙදකත් ඉතින්ට පුළුවන් ගලෝ එකත් දාගන්න හරිද අට පෙන්න්නම් ගලෝ එක දාපුුවන් පස්සේ මොනවගේ ලක්ෂණක්ද තියෙන්නේ කියලා හරිද ගලෝ එක දාපුුවන් පස්සේ මාරම ලස්සනක් කෙනවා ඉතිං මම මෙතේ රෙකමන් කරන්න මේ කලු පාට දාන්න නැත්තම් මේ තද කහ පාටක් තියෙන මේ අන්න ඒක දාන්න ඉර්වස්සේ අමුතු කොල්ටියක් තියෙනව විදිර වැඩි කරගන්න පුළුවන්වාට මේ ගාන වගේ තිබ්බොත් ලස්සන පේනවා හරිද ඒ විදියට ආට ඒ කරගන්න පුළුවන් ඊට පස් මෙතන තියෙන ලේබල් කියල එක ලේබල් කියන්නේ අපිට පුළුවන් මේ ලේබල් අත්දාගන්න ඉතිවාට පේන ඇති හැඩ තල ගොඩක් තියෙනවා හරිද
ඉතිං මෙන්න මේ විදියට වට කැමති ලේබල්ලයක් දාගන්න පුළුවන්. අද ඉතින් ලේබල් එක දාපම වාල සැලකිලිමත්වෙන්න ඕන. ලේබල් එක දානවනම් වාලා සැඩුව එකක් සැඩුව එක සහ ග්ලෝ එක දාන්න යන්න එපා. ඒකැන්නේ දැම්ම ලේබල් එක දැම්ම කියන්නකු ලේබල් එක දානවනම් මේ ග්ලෝ කියන එක මෙන්න මෙතන මේ මෙහෙම එක බටනයක් තියෙන හරියන ඒ ගැන්න පාවිච් කරන්න මොනවත් කිය. ඇති ඒක වාර්පුලා මේ විදිදෙන් ඉට පස් වාර්පේද ඇති අර ග්ලෝ එක තියද්දී නැටව තියද්දී වෙනස ඕන ද මේ ග්ලෝ එක තියද්දි වෙනස ඉටවස මේ පාවිච් කරන්නතු මේ විදියට වල් පෙනදි ලේබල්ල එක ඇඩ්ඩුනා වාට පුළුවන් කැමති ලේබල්ල එක හැඩයක් දෙන්න හරි ලස්සන ලස්සනම තියෙනවා වාට පුළුවන් කැමති එකක් තෝරගන්න හොයි විදියට ඉතින් මම මෙතනදි ලේබල් එක යස් කරන්න යන්න මොක ලේබල් එක මේ වගේ එකට හරියන්නේ අපි ග්ලෝ එක දාම් ඉට පස්සේ වට පේනති ඔපෑසිටි කියගත්වෙන ඉතින්න මේකති නිකං අපේ දාන ටෙක්ස්ට එකම එලි අඩු වැඩීමක් වෙන් ඉතින් ඕල මේක 100%ම දාලා තියාගන්න හරි ඉතිං ඊට අමතර වාල මොක්කරි ඔය බැක්ග්‍රවන්් එක මොක්කරි එලි අඩුවෙන් වගේ දානවන වාඩ මේ ඒකන් ටෙක්ස්ටක් එලි අඩුවෙන් වගේ දානවන එලි අඩු කරගන්න පුළුව ඉතින් වාල මහිතනවා එහෙම අඩු කරගන්න නැතිවයි කියලා ඉතිං ඊට පස්සේ වාට තවත් වැදගත්ම වෙන එකක් තමා මෙන්න මෙතන තියෙන වල් පේනැති කැපිටල් ලෙයි සිම්පල් ලෙයි තියෙනවා ඉතින් වල දැන්නවා ඇති සමහරය මේකින් කියන්නනිකාර ෆොන්ට්ස් ස්ටයිල් හරිද ඉතිං මෙන්න මේ විදියට ෆොන් ලිස්ටයිල් තියෙන හරිද ඉති වාට පුළුවන් මේ විදියට මේකට ෆොන් නිස්ටයිල් හරිද මේ විදිර වාලට මේ ඇප්ිකෙන්ම හම්බෙන ටිකක් හැබැයි ඒව හම්බින්නේ ඉංගලිස් කුරුවල්ට සිංහලවලට වාට මේ ෆොන්ට්ස් දෙන්නේ මේ ඇප්පෙන් ඉති වාල කරන්න ඕන Google Chrome එකින් හෝ මොකක් හෝ සයිට්යකින් හරි මේ ෆොන්ට් ඩවන්ලෝඩ් කරගන්න ඉතිං මවාට ලේසි වෙන්ඩ මගාව තින ෆොන්ස් ස්ටයිල් තුනක් හරිද මේ UN ගැමුණු කියලගත්තියෙන UN ඉමජ ඉමානී කියලගත්තියෙන බාසුරු කියලගත්තියෙන හට පේ නැති ස්ටයිල් එක දිගට වෙන එකනකට වෙන සරි හරි මේ විදියට එක දිගට තුනක් තියෙන ස්ටයිල් ඉතින් මංවාට ස්ටයිල් තුනයි නැතම මේ සයිට අදදා තියන්න ඩව්ලෝඩ් කරගන්න ඉතිං ඉති මං ඩව්ලෝඩ් කල ඇත් කරගන්න විදිත් කියන්නවට ලේසි එක කියන එක ඉතින් මෙතන තියෙනවා ඩව්ලෝඩ් කියල එකක් මේ ඩව්ලෝඩ් වගේ බටන ඇතියෙන ඉතින් වල දැකල ඇති අන්න ඒක පාරක් ටච් කරගන්න හරිද ඉතිං ඔයාල ඉස්සල්ලා මේ ෆොන්ට එක ඩව්ලෝඩ් කරගන්න ඕන ඉතිං මංවාට සමට පාට ඊඩියක් ගෙන ඒකති මං කියලා දෙන්න සම්පූර්ණයෙන් මේක ඩව්ලෝඩ් කරගන්න කොහොමති කිය ඉතින් වාර කරන්න තියන්නේ මෙන්න මෙතන මේ තියෙන බටන එක කලික් කරන්න හරිද මහිතනවාලට පේන ඇති කියලා හරිද මෙන්න මෙතන තියෙනවා බටන් එකක් මෙන්න මේ බටන එක පාර ටච් කරගන්න ඉර්වස් වලා මේ විදිර තමා ගෙනියන්නේ ඉතින් මෙතනදි වල කරන්න ඕන මෙතනදි වල කරන්න ඕන මෙන්න මෙතන දවලෝඩ් කියලා කර ගිල්ලා ටස්ස වල පේන ඇති ඉරි කෑලි තුනක් තියෙන මේ උඩ හරිද මේ උඩ ඉරි කෑලි තුනක් තියෙන ප්‍රස් අඩ පුළුවන් වලගේ ඩිවයිස් තිලෙට් කරගන්න ඉරි පස්සේ ම මෙතනින් ඩව්ලෝඩ් දෙනවා ඉතින් වලාගේෙත් තෝල්ල වර්පුලන් මෙතනින් ඩව්ලෝඩ් දෙන්න ඉතින් ඩව්ලෝඩ් දුන්නම් පස්සේ මෙන්න මේ විදිරෙනවා ඒස් වර්පුලන් පල්ලහට යන්න පල්ලහට දැ මගේනම් පල්ල ඇදන්න වල අලුතින්නම් දාගන්න ෆෝන් ටික උඩම ඇති හරිද ඉතින් මං අනිවාර ගේන්න ඉනිසොට් එකට සිංහල ෆොන්ට ඇට් කරන්න කොමති කියල වීවා හරි මහිතන වල්ල තේරෙන් නැතිවයි කියලා මේක හරිද ඉතින් තකමට රැජිලා ඉන්න පුළුවන් ඉට පස්සේ ම මේ විදිර මගේ ෆොන්ට් එක මේමත් තෝරගන්න පස්සේ වට පේන ඇති ඒක හරි ගිය හරි මේ විදියට අපිට සිංහල ෆොන්ට එකක් වුණත් ඇත් කරගන්න පුළුවන් ඉතින් ඉටමතර මේක ඉංග්‍රීසි අකුරුවට දාන්න පුළුවන් ෆොන්ට් අපිට ෆ්‍රී දෙනවා ඇත්තා අපිට මේකින් ඩව්ලෝඩ් කරගත්තේ මේ මෙතන තියෙන බරණයක් ඒකින් අපිට කැමති ඉංග්‍රීස් ෆොන්ට ඩව්ලෝඩ් කරගත්තයකි මේ විදිරක පාටස් කරන්න පස්සේ ගොඩක් ඉංග්‍රීස් ෆොන් තියෙන ලස්සන ලස්සන තිගවලටත් ඉංග්‍රීසි ෆොන්් එතනදි නව්ලෝඩ් කරගන්න පුළුවන් ති ම මේ විදිර සිංහල ෆෝන්ට එකක් තෝරගන්න ඉවස්සාට පේනති මෙන්න මෙතන තින ඉරි කෑලි තුන අන්න එක දෙන්න හරි ඉතින් මෙතනදි ඔයාල පුළුවන් මේ ඔයාල දාන ෆෝන්ට් එක ඒ ගැන මේ තියෙන
ටෙස්ට් එක ලොකු පොඩි කරගන්න. ඉතිං ඒකනම් මේ අපිට අතිනුත් පුළුවන් මැනුවල් මෙන මෙතැන් තියෙනවා ඊතාලයක් වගේ දෙපැත්තට. හරිද මේ මෙතන හරි ඒක මෙහෙම කරලා ඇදලා ලොකු වැඩි පොඩි කරගන්නත් පුළුවන්. නැත්තවට පුලා මෙන්න මෙතන තියෙන ටීට කියල එකක්. හරි මෙන්න මේ විදිර ලොකු පොඩි කරගන්න පුළුවන්. හරිද මේ විදිර මේ ගාන වගේ තියෙනවා. හරිද කස් මේ තියෙන්නේ අපි දැන් හිතන්ඩුකවා මේක දැන් වෙනස් කරන්න මේ මෙතන මේ මෙන්න මේක දැන් ආට පේන ඇති අපි හිටිය මේ මෙතන ඉරිකෑලි තුනක් තියෙන එක මම මේ ආයත් කීබෝඩ්ඩරී මං ඊට පස්සේ දාන ලොක් කියල මොක්කරි දාන ලොක් අද දැකල ඇති කට්ටි ගොඩක් දාන ලොක් මන් දාන ලොක් 34 වගේ නිකන් දැම් හරි ඊවස්සේ ඒ වගේ දාලා වාඩ පුලන් ඒ දැන් අපි යටින් අර එන්ට කරලා නිදැම් මේක එන්ට කරලා දාද්දි වාඩ පුළුවන් මේ ඒක අර දාන ප්‍රමාණය අර උස් පහත් වැඩියෙන් ප්‍රමාණයට හදාගන්න මේ විදින්නේ අඩ පුළුවන් ඉති කැමති විදිියක් කරන්න ඒක. ඉතින් ඊට අමතර ඔයාලගේ දැන් ඊළඟට තියෙන්නේ ඔයාලා දැන් අර වචන ටයිප් කරනවනේ වචන ඇත් කරන්න පුළුවන් මෙයාගේ. හරි මේ දිර අකුරු ඇත් කරන්න පුළුවන් මේක නම් වලට වෙච්චර වැදගත්වෙන්නේ. හරිද වැදගත් නොවෙන්න එත්න ඇති මේ වගේ හදාගන්න පුළුවන්. හරිද ඔවුන් ඔය විදියට හදාගන්න පුළුවන් ලස්සන්ට එන ඉති වඩ පුළුවන් කැමතින ඒකත් යස් කරන්න. ඉරිවස් තින මෙතන බෝල්් තියනවා ඉතින් වාට පුළුවන් බෝල්් කරන්න එක දවස් තින ඉතලික් කියලා අර ඇලවෙන්න අකුරු වන්නේ වගේ ඒකන්න පැත්තට ඇලවෙනවා. ඉර්වස්සේ යු කියලා තියෙන මෙතන අන්ඩලයින් එකන්නේ යටින් ඉරක් පදිනවා. ඉතින් වාට පුළුවන් කැමතින ඒවත් යස් කරන්න වාට පුළුවන් මේ විදිර ඉතලික් තියෙනවා. ඉර්වස්සේ එහෙම තියෙනවා. ඉටවස්සේ වාට මෙතන පේන ඇති කැපිටල් ඒ තියෙන ගැන්න වලගේ ස්පෙලිං ඔක්කොම ඉංගලිස් වලින් දානවා. ඒකයි වෙන්න ඉවස් මෙතන තියෙන ABC කියලා ඉතින් වාට පුළුවන් කැලේ මැදර ගියා කියන එක මෙන්න මේ විදිර දාන්න. ඉතින් ඉරිවස්සේ පුළුවන් මේ විදිර දාන්න නැත්තා වට පුළුවන් මේ විදිර දාන්න වාට කැමති ස්ටයිල්ල. හරිද මහිතන්න යාට ඒක වැදගත්තේ කියලා. නමුත් මේ ටෙස්ටූල්ලක තිය මේ ටික වාලට මාර විදියට වැදගත්වෙන. ඉතින් කාලයත් දන්නම නැතුව සෑහන්ඩ ගියා මේකට. ඉතිං ඊර්පස් මෙතන් තිය රිමෝ කියලා. ඉතින් ගැනම පස්ස කතා කරන්න. ඉර්පස්සේ HDN හැන්ස් කියන තස්සේ ඩූඩල් කියගත්වෙන ති වාට පුලන් මක්හරි තැනක මෙන්න මේ විදියට ආට පේන ඇති මේක එක එක ඒකන්න අපි මේකෙන් වෙන්න මෙහෙම ඉරික හන්ඩ පුලාව. හරිද දැම් මට ඒකෝන එන්න. නමුත් මෙන්න මේ වගේ ඊතලයක් වාට පේන ඇති මේ කහ ඊතලයක් තියෙන. හරිද ඉරස් වාගුලන් මේක කැලේ පැත්තර මේ දියට හැඩේට දාන්නුව ඕහොම මේකින් ඉරාදිද්දී ඕහොම යනවයි ඕහොම ඕම දාන්න තියෙන ඊතලේ නිකම් මදිනවාට කියන්නේ මෙහෙම දාන්න. හරිද මං ඇඳපු ඉරිටිකාත් මකා ගන්නවා. ඉර්වස්සේ වාට පුලා එක කැමති නම් යස් කරන්න. ඉර්වස් තියෙනවා මෙතන කටවුට් කියල එක. හරිද ඒ ගැනත් මං ඒක වාට ඕඩම තුල්ලයක්. හරිද මේ කටවුට් කියන්නේ. හරිද කටවුට් කියන්න මොකල් ඊට කලින් මම මේ පිප් කියන කතා කරල ඉන්න. ඉතින් පිප් කියන්න වාට පුළුවන් මේකට ඉමේජක් ඇත් කරගන්නතාව පොඩියට වගේ. ඉතින් වාට පුළුවන් මෙතනද වාලගේ චැනල්ලගේ ලෝගක දාන්න තම්නෙල්ල හෙම නැත්තම් වාලගේ මක්හරි එකක් දාන්න කියන්න මක්කරි මේජ්ජා දැම්ම උදාහරණයක් ඉදිට මෙතැන් පිප් කරගන්න තව මක්කරි ඒ සහ සම්බන්ධ ඉමේජ්ජක් මේ ඉදිර පැත්තෙන් දාගන්න. හරි ඊර් පස්සවාට පුළුවන් ද මේක මේ ඉන්න මනුස්්‍යය මේක ඉන්න මනුස්සේ එයා විතරක් තෝරලා ගණ්ඩත් පුළුවන්. ඉතින් දැම්මම් එතන දේ කරන්න යන්නෑ. හරි පුලන් මේ මාස් කියන ගැටතේ මක්කරින් අරගෙන මෙහෙම විදියට රවුමක් වගේ දාලා ගන්න. හරි මේ රවමක් වගේ දාලා මේක ලක්සන්ට මේ විදිර ගන්න පුළුවන්. දැක්ක ඇති මෙතන කටවුට් කියලා තියෙන. ඉතින් කටවුට් කියන්නේ
අපිට පුළුවන් මේ දිර කටවු් කරගන්න ඉතිං එක පොඩ්ඩක් මේකට ගැලපෙන්න්න ඉතින් මෙම කටවු් කරලා මෙහෙමජ හදාගන්න පුළුව හරි හිතනවට තේරුණ ඇති කියලා නැත්තම තා පස්සට දාල පෙන්න්න තිබ්බ විදිර මේ විදියට මේ පිප් කරගත්තේ අයින් කරනවා කියන්නේ අර ඇඩ් කරගත්ත අපි ස්පීඩ් වැඩි වුණාද මන්ද හරි එන්න මෙතැ තින කටවු් කියලා කටවු් කියන්නේ අපේ බ්‍රෙක්්රවන්් මේජ්ජ නැකිල යනවා මෙන්න මේ ඉන්න මනුක්ෂයා විතරක් ඉන්න හරිද මං කටවුට්ට කරම් පෙන්න්න විදියට ඉටවස් වල් පෙන ඇති කැලේ මැදර කියා කියලා මේ විදියට ඒ මනුෂ්‍ය විතරක් ඉතුර වෙන ඉට පස්ස වල්පුුවන් මේ විදිර මේජ්ජ පැත්තිකින් දාලා වාට පුළුවන් මෙම කොටකොට වෙනවා ඒ කොටකොට වෙන්නේ බැක්ග්‍රවන්් බැක්ග්‍රවන්්ට වඩපුල කැමති ඉමේජ්ජක් මෙතැන්ට දෙන්න හරි එට මම මේ විදිය දෙනවා රතු දුන්න ඉට පස්සේ වාඩ පුළුව මේ විදිර දෙන්න හරිද ඉතින් වාලා ගලොග්ගයකට නම් මේ ගැලපෙන්නේ වල කුකින් චැනල්ලයක් ටෙක් චැනල්ලයක් මොක රිව් චැනල්ලයක් කරනවාගේ මේ විදිරක් මේ කටව් කෙන යස් කරන්න පුළුවන් ඉතිවාට මේද ඉන්ටනෙට් කනෙක්ෂණයක් ඕන වෙන්න නෝමල් කරගත්තයි හරිද ඊට පස්සේ මහිතනවට තේරන ඇති කියලා ඉතින් මෙතන පිප් කියලා තියෙන එත වාට මෙතැන් තව ඇට් කරගන්නඩ පුළුවන් මේ විදියට රූප හරි පස්සේ වාට පුළුව අයගේ එලි අඩු වැඩි කරගන්න ඉතින් මෙතන ඩික්ටකට ගිල්ල මේ විදියට ෆ්‍රේම් කරගන්න පුළුවන් ඉතින් එලි අඩු වැඩි කරගන්න පුලා හරිද මෙන්න මෙතන අයිඩිට් කියල බටන එක ඊට පස්සේ වාට පුලන් මේක එලිය අඩු වැඩි කරගන්න ඉතිං ඒ එච්චටම තම්නෙල් හදද්දී ඕන වෙන්න ගැන්නේ එලි අඩු වැඩි කරගන්න අඩපුල මේ විදිරම යස් කරන්න හරි තිමාර කලින් තිබ්බ විදිරම ගන්න අඩ පුළුවන් මේ මෙතැ තින අර ආපස්සට යවන බටන එක ඒ විදිර අට පුළුවන් වාලා ජාතින් මොක්කර වැරද්දක් වුණාන අපස්සට ගන්න හරි මේ විදිතා ආවි කොහමරි අපි කලින් කතාර ඉට පස්සේ මං හිතනවාට තේරුණ ඇති කියලා මේ පිප් ගැනයි කටව් ගැනයි ඉවස් තින රීටක්ස් කියලා එක වැඩ කරන්න මේක වෙන පැත්දාගන්න ඕන ස් මෙතැ තින කොප් කියල ති මේකත් එච්චර වැදගත්වන්න අපි යුරප සයිසක දින තියෙන් ඉති බස් තින ෆ්‍රේම් කියල එකක් ඉතින් අවට පුළුවන් මේක ෆ්‍රේම් කරගන්න මේ විදියට ඉතින් මේ තම්නෙල්ලක් හද දිච්චර ඕනන්න එක මාත් මං ආයත් එක ආපස්සර දාගන්නවා කලින් තිබ්බේ තියර පසේ රොටේට් කියලගත්තින ඉතින් අල් පුල මේ විදියට රොටේට් කරගන්න මේ දෙර වල පුළන් වල ආපස්සර තියෙන මේජයන්න හොම රොටේට් කරගන්න ති ඉල්පස්සේ වල ආපස්සර තියෙන පොතව ගන්න මේ දෙර රොටේට් කරගන්න පුළුවන් හරිද ඒ විදිත් තම මේගේ ටූල්ස් ටික තියෙන්නේ ඉතිං මං දැන්ට කතා කර මේ විදිර කම්නිල්ලයක් හදාගන්න ටූල් ටික විතරයි හරි එතකොට කොහොම ද මේකින් තම්නෙල්ලයක් හදන් තිමං වාට එස්සාම්පැල්ද එකක් කිය තම මේ කැලේ මැදර ගියා කියලා දැම්ම ඉතිං ඔයාලත් පේන ඇති මං වාට දැම් මම මේ වීඩියෝගේ විනාඩි 23ක් කතා කරා දැම් මේ වෙද්දි ඉතින් වාට මං කියලා දෙන්න විනාඩි 5ක් වගේ විනාඩි 5ක් 10ක් වගේ කාලයක් තුළදි කොහොමද ලේසිම තම්නෙල්ලයක් හදාගන්න කියලා ඉතින් මං හිතනවාට මේ පල්ල ටූල්ස් ගැන කිසියම් අවබෝධයක් ආව ඇති කියලා ඉතිං ආයත් කියන්න මේ කැන්වාස් කෙනකින් ට YouTube මේ සයිස්සය තවරගන්න පුළුවන් පස් ම මේ දානවා ටෙස්ට් එක උදාහරණයක් ඉද කැලේ අතර මං වුණා කියලාගේ හරිද වල් පුලන් කැලේ අතර මං වුණා කියලාගේ දානවා හරිද මේ දාන ඉටවස් මේ එඩිට් කරගන්න මේ පැන්සල් ලකුණු ඔබන්න ඉරිපස මේ කොළපාට එඩිට් කියන එක ඔබල වාට පුළුවන් කාලය එකත් දාගන්න ඉති මම මේ ගැන ආයත් පැහැදිලි කරන්න යන්න මං කාලය එක දාගන්නවා කහ මේ විතියට පස්සේ බෝඩ එකත් දාගන්න සාමාන්‍ය කලු 50 දෙයක් වගේ දාලා ෂඩුව එකත් වලට කැමති ගාන්ට දෙස් කරලා ග්ලෝ එකත් දාන්න කලුන ලස්සන මේ විදියට වට පේන ඇති කලු දාගන්න ලේබල්ලයක් ඕනමට ඉවස ඔපයි සිටිය 100ක් දාලා ඔවාට පුළුවන් මං පල ඩිප්ෂෂනය දාදයන්න මේ ඩවලෝඩ් කරගන්න පුළුවන් විදිියත් හරිද නැත්තම ඊලාග වීඩියෝ දිවන් ගේන්න කොමදවල් කමෙන්ට් කරන්න ඉන්සොට්ට කොහොද සිංහල ෆෝන් ට් කරගන්න කියලා නැතවට පුළුවන් YouTube සේච් කරන්න ලේසින් මේ ඇට් කරගන්න පුළුවන්ට ලේසින් හරිද ඉතික මං ඩව්ලෝඩ් කරගන්න පුළුවන් සයිට්යක් හරි මේ ෆොන්ටික හරි දාලා මංවාලට අර මේ Google ෆයිල් ඇදදා තියන්න වඩ පුළුවන් එතනදි ඩව්ලෝඩ් කරගන්න හරිද පස් මම මේ විදියට
ටෙස්ට එක පොඩ්ඩක් මේ ගාන 19ක් වගේ දාලා තියගන්න ඉතින් අනිත්‍යවන මට එච්චර වැදගත්තින්න මවල් කලිනුත් කිව්වා වලට කැමති විදියට වලගේ තම්නෙල් එකට ඕන විදියට එක හදාගන්න පුළුව ඊට පස්සේ එච්චරයි මට ඕන වෙන්නේ ඉතිං ඉරිවස්සේ වාට පුළුවන් කැමතිනම් අර කටවුට් කෙන එකත් දාගන්න හරිද ඉතිං මට මේ මේච්චකේදී එහෙම ඔන්නෑ ඉතිං මේ විදිර තමා එන්න ඉට පස්සේ ම මෙතැන් තවටෙක්ස්ටක් දන ඉංග්‍රීස් වලින් දාන්න බ්ලොග් 34 කියලම දාන්න 34යි වට පුළුවන් මෙතන ෆොන්ටි ස්ටයිල් එකට මේක දෙන ඉන්ස්ටයිල් ඇදන්න මක්කාරය මම මේ දිර මේ ස්ටයිල් දෙන්න ලොක් 34 කියලා අයිද වාට පුළුව මේ ඊතලේ ඇදලා මේක ලොක පොඩි කරගන්න ම ලොක් 34 කියලා දෙන්න වාට පුළුව මේ කැමති ඉදියට හදාගන්න ඉතිං මේ ඉදියට පැත්තෙක් දාන්නත් පුළුවන් ටියල් ලොකුවට හරි ඉතිං මේ විදිර වට කැමති තැනකින් දාන්න පුළුවන් මේක පල කැමැත් අනුව තම එක තීරණවෙන් ඊට පස්සේ අපිට එච්චරයි ඕන වෙන්නේ ඉතින් ඒටික තමා ඉමේජ් තම්නෙල්ලයක් හදන්න පුලික ඕන වෙන්න ඉතිං ඔයාලා මොනහරි දං ටෙක් චැනල්ලයක් කරන හෝ පුක් චැනල්ලයක් කරන හෝ වාල්ට මොනහරි ඉමේජ් මේක රැට් කරගන්නවන වට පුළුවන් මේ පිප් කියන කොබන්න පිප් කියන කොබල වාට පුළුවන් ඒ අදාල ඉමේජ් ටික මේකට ඇතුළත් කරගන්න ඉතිං මේ විදියට ඉමේජ් සෑහන ගණකුණත් වඩ ගත්තෑකි මේ විදියට හරි මට ඒවා අවශ්‍ය වෙන්න නැති නිසා මං එක යස් කරන්න ඉතිං ඉතින් ඔයාලරේ හදන තම්නෙල්ල පුළුවන් අට මේ එස්පෝට් කෙනකින් මේක ඔයාලගේ ගැලරීට සෙව් කරගන්න ඉතින් ඉරිපස්සාට පුළන් ගැලරියට යන්න ගැලරියට ගහම මේ විදියට ඒ ඇවිල්ල තින ඉති ඒබ හයිසියාසුවටක් වගෙන ඉතින් ල යස් කන ෆෝන්ට් කලස් ඉමේජ් අනුව තම එම්බ ප්‍රමාණය තීරණය වෙන්නේ ඉතින් ආඩ පුලා මේ දෙල් ලේසින් තම් නෙල්ලයක් හදාගන්න ඉතින් ම හදපු තම් නෙල්ස්ටිකක් වාට උඩින් දාන්න හරි වාට මේ මහිතරනාදගෙන වීඩියෝ සෑහන තේරුණ ඇති කියලා තම්නෙල්ලක් කොහොද පෝර්ණ හදාගන්න කියලා ඉතින් මේක ලොකු පොඩි ඕන පෝර්ණයර කරගන්න පුළුව මං තම්නෙල්ලයක් හදාගන්න ඕන මූලිකම ටූල්ස් ටික කතා කර ඉතින් මහිතන අදගෙන වීඩිකල් තේරුණ ඇති කියලා ඉතින් තේරුම් නැත්තා ආත් කමෙන්ට ඇත්දාන්න මං වීඩියක් අනිවාර ගන්න මොකක් දර සිංහල ෆොන්ට ඇට් කරගන්න විදිිය ඉතින් ඒක මං ෆොන්ටික පල්ල ඩිපිෂන් එක දාදයන්න ඉතින් ඇත නිති වාට පුලන් ඒටික ඩවලෝඩ් කරගන්න ඉතින් අදර වීඩියෝ කියන්න ආයිතම තවත් මේ අලුත් වීඩියෝකින් චැනල එක සබස්්‍රයිප් කළ තියගන්න